Hi everyone, welcome to my YouTube channel. ඉතින් වීඩියෝස් මෙච්චර දවසක් නොදාන්න හේතුව මේ vlog එක අතරතුර කියන්නම්. මේ මම අවුරුද්දට ගත්ත පුංචි වීඩියෝ ක්ලිප්ස් ටික එකතු කරලා හදපු vlog එකක්. vlog එක බලලා ඉන්නකෝ. ඉතින් අවුරුද්ද ලබන්න කලින් ගෙවල් සෝදලා, ගෙවල් අස් කරලා, පිරිසිදු කරලා මේ ලෑස්ති වෙන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද 2026 සමරන්න. ඉතින් මට මේ පාර්සල් එකක් ඇවිල්ලා මම හිතන්නේ දැන් නම් මතකත් නැහැ. මේ පේනවනේ අවුරුද්ද මම හොඳටම සුබ කරගත්තා. මගේ ඕඩර්ස් වගේක් ගේන්න ගිහින් ට්‍රිවිල් එක ඇක්සිඩන්ට් වුණා. අවුරුද්ද එතනම ඉවරයි. වැඩ ගොඩාක් අතපසු වුණා. දේවල් ගොඩාක් මිස් වුණා. ඒ කොහොම වුණත් ටික රිකව වෙලා සුපුරුදු පරිදි ආයෙත් වැඩ පටන් ගත්තා. මේ පේනවනේ අපේ නංගි. එයාට ගෙදර වැඩ කරන්න කිව්වම එයා පොතත් ඒතියම් පාඩම් කර ඉන්න වෙලාව. ඉතින් අවුරුද්ද මේ නොනගතේ දවසේ නොනගතේ ලබන්න කලින් ඉවර කරන්න වෙන ගොඩාක් තිබුණා. මේ මම රෙඩි කරන්නේ අවුරුදු කේක් එක. ඒ ඔක්කොම වැඩ ඉවර කළා. ඉඩ ලැබුණු පුළුවන් වෙලාවෙ හරි ආයෙත් ගෙවල් අස් කරලා පිරිසිදු කරලා නොනගතේ ලබන්න කලින් මේ කේක්ස් ටික අරගෙන ඒ අදාළ ලොකේෂන් වලට ගෙනහින් දෙන ගමන් තමයි ඉන්නේ. මේ අපි මොළවකට යන ගමන් කේක් එකක් අරන් මෙන්න මෙතනදි තමයි අපේ ට්‍රිවිල් එක ඇක්සිඩන්ට් වුණේ. ඉතින් මතක් වෙද්දිත් හරිම දුකයි. මේ vlog එක එඩිට් කරන අද වෙනකොට ට්‍රිවිල් එක හදලවත් නැහැ. ඉතින් මේ දෙනියාට අපි කේක් එකක් අරන් ගියා. ඒ වැඩේ ඉවර කළා. අපි එහෙමම රත්නපුර පාරෙන් ඇවිත් බෙරළ පනාතරට ගිහින් බෙරළ පනාතරෙන් තිබුණ අපිට කලෙක්ට් කරගන්න පොඩි කැවිලි පාර්සල් එකක්. කැවිලි වගේ මොකද මේ අවුරුද්දේ මේ කරදර වැඩි වෙන නිසා ගොඩක් දේවල් හදන්න ඕනේ නැහැ. ඉතින් මදි පාඩු වුණ කැවිලි වගේක් අපි ඕඩර් කරා. මේ අපි හෙට ඒ කියන්නේ අවුරුදු දවසට කිරි උතරවන්න ගෙන ආපු මුට්ටිය. ඉතින් රෑ 1යි නොනගතේ ලබන්න තිබුණේ රෑ 3ට විතර. ඉතින් නොනගතේ ලබනකන් අපි හැමෝම එක තැන්වලට වෙලා තමන්ගේ වැඩ කරා. මම කේක්ස් ටික හැදුවා. මේ නොනගතේ ලබලා උදේ පාන්දර ඉතින් කරන්න වැඩකුත් නැති නිසා අම්මයි නංගි මමයි මල්ලි අපි ඔක්කොම එකතු වෙලා vlog එකක් බැලුවා. මං හිතන්නේ ලෝජිගේ වීඩියෝ එකක් බැලුවා. ඊට පස්සේ නොනගතේට පන්සල් යන්න තමයි මේ රෙඩි වෙන්නේ. අපි ඉතින් නොනගතේ ඉවර වෙන්න කලින් පන්සල් ගිහිල්ලා බුදුන් වැඳලා ඒ කටයුතු සේරම ඉවර කරලා තමයි ආවේ. ඉතින් මම මෙතනදි කියන්නම් මේ vlog එකක් දාන්න නැති හේතුව මොකද වැඩ ගොඩාක් අස්සේ හිර වෙලා මම ඉන්නේ. මගේ බිස්නස් එක නිසා හැමදේම මම තනියම කරගන්න ඕනේ නිසා. ඉතින් වීඩියෝස් අරගත්තට vlog එකක් හදලා YouTube channel එකට දාන්න ඕනේ කියලා කවදාවත් ඒක කරන්න වෙන්නේ නැහැ. ඉතින් මේ අපි පන්සල් ගිහින් එන ගමන් දැන් මේ ඇවිත් ඉක්මනට ලිපගිනි මොළවන නැකත ලබන්න කලින් ගෙදර ඇවිත් ඒකට රෙඩි වෙන්න ඕනේ. ඉතින් ඇවිත් තාත්තා මේ ලිප හදනවා කිරි උතුරවන්න. ඉතින් නංගි මමයි එකට වෙලා දේවල් සේරම රෙඩි කරා. දැන් මේ බලාගෙන ඉන්නේ කිරි උතුරවන නැකත ලිපගිනි මොළවන නැකත ලබනකල් ටීවී එකක් දාගෙන. ඔන්න දැන් අපේ අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා ලිපගිනි මොළවලා කිරි උතුරවලා මේ අලුත් අවුරුද්ද ඒ විදිහට ආරම්භ කරා. පේනවනේ ඉතින් කිරි උතුරවන විදිහ. ඒ වෙලාවට අපි හැමෝටම ඇත්තටම සතුටුයි. පවුලේ හැමෝම එකට එකතු වෙලා ඉඳන් ඒක අවුරුද්දකට සැරයක් අපි අනිවාර්යයෙන්ම අපේ ගෙදර කරන හරි ආසාවෙන් කරන වැඩක්. ඒ වගේම තමයි අවුරුදු කෑම මේසේ අපි චූටි කාලේ ඉඳලා හරිම ආසයි අවුරුද්ද මේ විදිහට හැම දෙයකින්ම පිරීලා සෙලිබ්‍රේට් කරන්න. ඉතින් මම හිතනවා ඒක අපි තව කොච්චර වයසට ගියත් තව කොච්චර කාලයක් ගියත් ගෙදර තියෙන මේ එකමුතුකම අවුරුද්දට නෙමෙයි හැමදාටම මේ විදිහටම
තියෙයි කියලා මම විශ්වාස කරනවා. අවුරුද්ද මේ වගේම අපිට පොඩි කාලේ වගේම හැමදාම සෙලිබ්‍රේට් කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මේ තියෙන්නේ අපේ තාත්තට අම්මා ඉක්මනට කණුදෙනු කරලා ගියපු විදිහ. අවුරුද්ද කියලා නෑ මම බාරගත්ත කේක් සර්ප්‍රයිසස් එදත් මට තිබුණා. ඉතින් මම මේ සර්ප්‍රයිස් එකට ගිහින් එනකොට අපේ ගෙදර මුළු පරම්පරාවම ඇවිත් පිරීලා හිටියා. පේනවනේ පුංචි පුංචි ළමයි මාමලා නැන්දලා නෑදෑයෝ කොහොම මොකද අපේ ගෙදර එදා ඩිනර් එක ලෑස්ති කරලා තිබුණා. ඉතින් මේ vlog එක තව ගොඩාක් දිගයි. මම මේ වීඩියෝ ක්ලිප්ස් ටිකෙන් මේක ඉවර කරනවා. එහෙම නැත්තම් මේ vlog එක ඔයාලට අනිවාර්යයෙන්ම බෝරින් වෙනවා. මොකද දිග වැඩි නිසා. මම මේ වීඩියෝ ක්ලිප්ස් ටික එකතු කරලා vlog එකක් හදන්න විශේෂම හේතුව තමයි මට මේ වීඩියෝ ක්ලිප්ස් ගොඩාක් වටිනවා දවසක මෙමොරීස් විදිහට බලන්න. ඉතින් ආයෙත් vlog එකකින් හමු වෙනකන් bye bye.